කොහෙද මෙයා මේ යන්නේ? වැඩ ඉවරලා දැන් මොන තරම් වෙලාවක් ගියාද? එන්නෙම දැන් දනුකත් නරක් වෙගෙන එනවා. ආපු දෙන් කොහෙද? ඇයි පුතේ යන්න බෑ කියන්නේ? ඔයාට කරන්න දැන් වෙන රස්සාවක් තියෙනවද? මට වෙන රස්සාවක් නැත්තම් මං ඉස්සර වගේ රස්තිය දුක ගා ඉන්න. මට ඔය මිනිහා කකුල් දෙක ලෙව ගන්න යන්න කියන්න එපා. මොකද්ද පුතේ කියන කතාව? ඔයාට තියෙන ඔයාගේ පාඩුවේ ගිහලා රස්සාව කරන එක විතරයි. මං කිව්වනේ මම යන්නේ නැහැ. මට කරදර කරන්න එපා. සන් මේ කලබල වෙන්න නැතුව ටිකක් කල්පනා කරලා බලන්නකෝ. මොනවා කල්පනා කරන්න තාත්තේ? ඕක නැතිුණා කියලා මම පාරේ හිඟා කරනවද නෑනේ. මං ගැන බලා ගන්න කවුරු කරදර වෙන්න එපා. That's wrong. ඒක තමයි වැරදි. අපි ඇවිල්ලා සන්ස්ලාගේ පේරන්ට්ස්ලා. ඉතින් පේරන්ට්ස්ලා සන්ස්ලා ගැන කරදර වෙන්නේ නැතුව කවුරු ගැන කරදර වෙන්නද? නැතුවයි. ඔය කතා කරන්නකෝ ටිකක්. අනේ මන් දන්නේ. මේවා මේ ළමයාට කියනවට වඩා හොඳයි මේ කට බිම උලා ගන්නවා. ආ කට බිම උලා ගන්න යන්න එපා. ඔය දත් ටික වෙන ටයිල් ටික කැඩේ අපට. ටිකක් පොඩි ජෝක් එකක් දැම්මේ. just a joke. අර බලපන්. උඹ අම්මත් මගෙත් එක තරහ වුණා. මේ මොකක් හරි කරලා ඔය ගල්වැලි බස්ස ගාවට ගිහිල්ලා ඔය රස්සාව කරගෙන හිටපු විදිහටම කරගෙන ඉන්න බලපන්. නැත්තම් ගල්වැලි සිමෙන්ති ටිකක් හරි ගිලපන් අපිට කරදර කරන්නේ නැතුව.